Miss, excuse me. පුතාලා මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. B කොටසේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා නේද? තුන්වෙනි ප්‍රශ්නේ අර හතරවෙනි එක තියෙන්නේ. ඒකේ පරාක්‍රම බහුව කියලා විතරයි නේ තියෙන්නේ. එතන එන්න ඕනේ තුන්වෙනි පරාක්‍රම බහුව කියලා. හරිද? මං කීවෙනි කියලාද කියලා දානනේ තුන්වෙනි පරාක්‍රම බහුව. තුන්වෙනි පරාක්‍රම බහුව රජතුමාගේ පාලන කාලය කොච්චරද කියලා තමයි දාන්න ඕන ඔයගොල්ලෝ. හරිද? මොකද්ද? කොච්චරද? ඉතින් මගෙන් අහන්න එපා ඒක. මම කියලා දුන්නනේ පන්තියේදී. පන්තියේදී කියලා දුන්නා මම. හොඳේ? දැන් කතා කරන්න එපා වගේ. දැන් උත්තරේ මගෙන් අහනවද? මං ආයේ ප්‍රශ්නේ කියලා යන්න. උත්තරේ කියන නෙමෙයි. මේ ළමයි ඔයගොල්ලෝ මේ උත්තර ලියද්දි හොඳට බලලා ලියන්න හොඳේ උත්තර. හොඳට බලලා උත්තර ලියන්න. මොනවා අන්තිමේට මේ ලකුණු නැතුණාට පස්සේ එන්න එපා. අපි ගාවට ලකුණු නැහැ කියලා කියන්න. හොඳට බලලා උත්තර ලියන්න. හොඳේ? කරුණු අහලා තියෙන කරුණු වලට විතරක් උත්තර ලියන්න. අනවශ්‍ය දේවල් ලියන්න එපා. අනවශ්‍ය දේවල් ලකුණු වැඩියෙන් දෙන්නේ නැහැ මේ වචන වැඩිපුර ලිව්වයි කියලා. හරිද? ලහිරු. ඕක නෙමෙයි අක උත්තරේ. හතරවෙනි එක. කියපන් අනිත් උන්ටත් කියපන්. මේ මන් දන්නේ මොනව කරනවද කියලා. පාඩම් කරන්නෙත් නැතුව වෙන විභාග වලට. මොකද්ද? B බං උත්තරේ B. මොකද්ද? පිස්සුද උඹට? පරාක්‍රම බහුලස්තුමන දේවානම්පියතිස්ස යකෝ. මුවාගේ පස්සේ බැලුනේ දේවානම්පියතිස්ස. ඔබ ඒක දන්නේ නැද්ද? කොපි කරා නේද? ගනි කලිසමස්සේ මොකක්ද ගහගත්තේ? ගනි. නෑ. zipper එක ගලවලා හරි ගනි. මට අදාළ නැහැ. මං අහක බලා ගන්නවා. මම උඹලා කවුරු කියලා හිතාගෙනද කොපි කරන්නේ? ගනි කලිසමස්සේ ගනින් ඕක. කොල්ල කැලි ගහගෙන ඉන්නේ කලිසමස්සේ. මොකද උඹට කලිසමස්සේ ගහගන්න වෙන එකක් නැද්ද? කොල්ල කැලි විතරක් තියෙන ගහගන්න.